අයිබෝන් කියලා අදත් ඔබ සම පිළිගන්න පාලිස් සෙල්ටෝක් YouTube නාලිකාවට. ඉතිං අමුත්තනක්නේ සුන්දර වඩ්ඩපවිටාව පේන ඇතිවාලට මේක පොඩි ෆැමිලි රෙස්ටුවන්ටක් කියන්නත් පුළුවම් ගෙස්ට එකක් ඇත්තම කියනන ලස්සන් තන නුවර පරිසරය වටපිටාව පීටල තියෙන්නේ වාටත් එන්න පුළුවන් ඇවිල්ලා නිවාඩුවක් අරගෙන යන්න පුළුවන් වැඩි විස්තර අපි ඩිස්ක්‍රපෂන් ඒරයාක දාන්න. ඉතින් අපි අදත් පාලිසෙට් හෙල්තෝක් YouTube නාලිකාවෙන් ප්‍රජා සෞඛ්‍ය ගැන කතා කරගෙන යන මාතෘකා අතරේ ඉස්සරහටාව තවත් මාතෘකාවක් අපි ජේෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාව අයිබෝන් කියල පිළිගන්න ගමන් අපි කතා කරමු අද පැපල රෝගය. පැපල කියන්නේ මොකක්ද කියලා අපි ඇතුලාන්තේ දන්න නෑන අපි දකා තියෙන පිටතින් බාහිරව ඔයි වගේ මේ රෝග ලක්ෂණය වමවා කියලා. ඉතින් අමිල මහත් ඇත්තක තුට්ටක් අපි කතා කරගෙන යම ඒකෙන් පාලිත ඇත්තටම පැපල රෝගය ගැන අපිට කතා කරන්න මාතෘකාව හොඳයි කියලා හිතුනේ. මේ දවස්වල පාසල් ආශ්‍රිතව අපි වැඩ කටයුතු කරගෙන යනකොට මහිතන්නේ පාසල් සිසු දරුවන් ගණනාවක් අපිට හම්බුනා ශේෂ්ත්‍රයේ මේ පැපල රෝගය හැදිලා. ඒක නිසා පැපල රෝගය ගැන තියෙන මේ දැනුම පොඩ්ඩක් යාවත් කාලීන කරලා නැති දැනුම පොඩ්ඩක් දීලා මේ රෝගය පාලනය කිරීමේ අරමුණෙන් තමයි පැපල රෝගය ගැන අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පැපල රෝගය සඳහා අපි ඉංග්‍රීසියෙන් කියනවා චිකන් පොක්ස් කියලා. ඉතින් චිකන් පොක්ස් එමත් නැත්නම් පැපල රෝගය ගැන තමයි අපි බොහොම කෙටියෙන් බොහොම වැදගත් කරුණු කාරණා ටික අද දවසේ කතා කරන්නේ. ඉතින් අමිල මහත්තයා අපි ඉස්සර කියන දෙයියන් ග්‍රේඩ කියලානේ. වංගිතන්නේ අපි කතා කරන්නෙත් නෑ රෝගේ මොකක්ද කියල නමින් කතා කරන්න නැති රෝගවලින් එකක් මේක. අපේ මේක ඉතිහාසයක් තියනවද අමිනවත්ත කොහොමද මේක ඉතිහාස කතාව? ඔව් ඇත්තරම පාලිත ඔබ කිව්ව එක හරියටම හරි. මං හිතන්නේ මේක දෙයියන්ගේ ලෙඩ විදිහට තමයි අපි පුංචි කාලේ මේක ඇඳින්නුවේ මේ වෛද්‍ය තාක්ෂණය ටිකක් නොදියුණු කාලේ. හැබැයි මේක දැන් සමාජය මේවා ගොඩක් බැහැරලනවා. මේ රෝගය සම්බන්ධයෙන් මිත්‍යා මත රසක් තියෙනවා. අපි ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමු. ඉතින් මේ රෝගය දෙයියෝ කෝපවීම නිසා නෙවෙයි හැදෙන්නේ. මේ රෝගය වෛරස් රෝගයක්. අපි කලින් කතා කරපු බොහොමයක් රෝග වෛරස් රෝග. ඉතින් මේකත් වෛරස් රෝගයක්. ඉතින් රෝගය තියෙන කෙනෙකුගේ ඉඳලා නිරෝගී කෙනෙකුට මේ වෛරසය වාතය හරහා තමයි ගමන් කරන්නේ. ඉතින් වෛරසය තියෙන කෙනා කහිනකොට කිවිසුම් අරිනකොට කතා බහ කරනකොට පරිසරයට එකතු වෙන මේ වෛරසය අනිත් කෙනා තමන්ගේ ශ්වසන පද්ධතිය හරහා ආග්‍රහණය කිරීම තුළින් තමයි නිරෝගී කෙනාට මේ රෝගය වැළඳෙන්නේ. ඉතින් අපි අර කතාව පටන් ගන්නකොටම කිව්වා දෙයියන්ගේ ලෙඩ. මං කිව්වා මේ රෝගය සම්බන්ධයෙන් තියෙනවා මිත්‍යා මත රැසක් කියලා. ඉතින් කෙටියෙන් ඒ ගැන කතා කරොත් පාලිත ඇත්තටම මේ රෝගය හැදුනට පස්සේ අපි කතා වෙනවා අපේ දෙමාපියොත් මේ දේවල් කරලා තියෙනවා. මං හිතන්නේ ඒ රෝගේ හැදිච්ච කෙනා තනි කරලා තියෙනවා කාමරයක. ඒක හොඳයි. ඒකට ඒ කාමරයේ කුණු ටික පවා අතු ගන්නෙ නැහැ නේද? ඔබට මතකද? කුණු ටික අතු ගාලා දොර මුල්ලේ තියලා තියෙනවා. ඊට පස්සේ හරියටම දවස් 7න් අපි නාවනවා. ඊට පස්සේ කන්න බොන්න දෙන්න පාලිත ඇත්තටම මේ හොඳ පෝෂදායී ආහාර වේලක් දුන්නේ නැහැ ඒ දවස්වල. දුන්නේ මිරිස් හොද්දා. දෙයියෝ කෝපේ කියලා දන්නේ. බොහොම පෝෂණ ගුණයෙන් අඩු ආහාර තමයි මේ රෝගය හැදිච්ච කෙනෙකුට දුන්නේ. ඉතින් මේ වගේ මිත්‍යා මත රසක් තිබුණ සමාජයේ. ඉතින් මේවා අපි දැන් ටික ටික අයින් වෙලා යනවා සමාජයේ. ඉතින් ඇත්තරම මං කිව්වා මේ රෝගය වාතය මගින් තමයි ව්‍යාප්ත වෙන්නේ කියලා. ඉතින් ඇත්තරම මේ රෝගය හැදුනට පස්සේ අපි රෝගීන් ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග රාශියක්ම තියෙනවා. ඇත්තටම මේ රෝගේ හැදිච්ච කෙනෙක් අපි කියනවා මේක අපි අයිසොලේට් කරලා තියන්න ඕනේ කියලා. අනිත් පුද්ගලයන්ගෙන් ගෙදර වෙන් කරලා තියෙන එක හොඳයි. මොකද වාතය හරහා නිරෝගී පුද්ගලයෙකුට බොහොම ඉක්මනින් මේ රෝගය ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒක නිසා වෙන් කරලා තියෙන එක හොඳයි. ඊට පස්සේ අපි ඉස්සර මේ පැපල රෝගය දෙයියන්ගේ ලෙඩ හැදුනහම
ගෙදරට ඇතුළු වෙන තැන අපි කොහොඹත් අකෙල්ලනවා. ඒකත් මිත්‍යාමතයක්ද පාලිත ඔබට ඉදන හිදවී. බෝදුරට අපේ ජන සමාජය එදවස්වල තිබුණේ ඔය වගේ මිත්‍යාමත ගොඩාක් තිබුණ දැන් මේ වෙනකොට ඒවා ගොඩාක් ඒවා බොරු වෙලා වගේ විද්‍යාත්මක පැත්තකුත් ඇත්තරම අමිල මහත්තය අපේ සමාජය තුළ නැතුවම නෙවෙයි. අනිවාර්ය. දැන් මම ඒ කියාගෙන ගියේ ඇත්තටම අර කඩුල්ල ළඟ ගෙදරට ඇතුළු වෙන එල්ලනවා අපි කොහොඹ අත්තක්. ඉතින් මේකෙන් සමාජයට දුන්න පණිවිඩයක් මෙන්න අපේ ගෙදර ඉන්නවා බෝ වෙන රෝගියෙක් දෙයියන්ගේ ලෙඩෙක්. දැන් උඹලා පොඩ්ඩක් ගෙදරට එන්න නැතුව පොඩ්ඩක් අපෙන් ඈත් වෙලා ඉඳපල්ලා කියලානේ. ඉතින් ඒක හොඳයි. ඒවා මිත්‍යාමත අපේ සමාජය වරවා කිව්වා වගේ මිත්‍යාමත තිබ්බට ඒ වගේ විද්‍යාත්මක පසුබිමකුත් ඇතැම් මේ වගේ තිබුණා. ඉතින් ඒවා අපි ආරක්ෂා කරන්න ප්‍රශ්නයක් නැහැ. ඉතින් මං කිව්වේ මේකේ රෝගෙන් ආරක්ෂා වෙන විදිහ. ඉතින් මේ රෝගේ හැදුනොත් අපි ඒ කෙනාව අනිවාර්යයෙන්ම හුදකලා කරන්න ඕනේ, අයිසොලේට් කරන්න ඕනේ, වෙන් කරන්න ඕනේ. එයාව වෙනම කාමරයක තියන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ මේකට නිශ්චිත ඖෂධ ප්‍රතිකාරයක් නැහැ. වෛද්‍යවරයෙක් ළඟට ගියොත් ඔබට ඖෂධ ප්‍රතිකාර ලැබෙයි. එමගින් අර සංකූලතාව අවම කර ගැනීම කරගන්න පුළුවන්. එතකොට මේ රෝගය සඳහා එන්නක් තියෙනවා. ඉතින් මේ රෝගය හැදෙන්නේ නැති වෙන්න කලින් අපිට එන්නත් ලබා ගන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම දැන් අපි හිතමුකෝ තමන්ගේ ජීවිතයේ වැදගත් අවස්ථාවක් උදා වෙන අවස්ථාවක මේ රෝගය හැදුනොත් ඇත්තටම මේ දේවල් වලට මේක බාධාවක්. විශේෂයෙන්ම විවාහ මංගල්‍යයක් වෙන්න පුළුවන්. දරුවෙක්ගේ විභාගයක් වෙන්න පුළුවන්. ඉතින් අපිට කියලා නෙවෙයි මේක හැදෙන්නේ. එතකොට ඒක නිසා නිවාරණ ප්‍රතිකාරයක් විදිහට අපිට එන්නතක් බොහොම හොඳ එන්නතක් චිකන් පොක්ස් සඳහා තියෙනවා. ඉතින් ඒක ලබා ගන්න පුළුවන්. ඖෂධ ප්‍රතිකාරයකුත් තියෙනවා. හැබැයි ඒක ගොඩක් කල් තියෙන්නේ නැහැ. ඒකෙන් හැදෙන ප්‍රතිශක්තිය. ඉතින් නිවාරණ ප්‍රතිකාර වලට යොමු වෙන්නත් පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ කාල සීමාව ඇතුළතර ඔබට රෝග ලක්ෂණ විදිහට එනවා මේ ඇඟේ අපි කියනවා බ්ලිස්ටර්ස් කියලා. පොඩි බිබිලි ඇවිල්ලා ඒවා වතුර වගේ බිබිලි ඒවා කැඩිලා යනවා. ශ්‍රාවයක් නිකුත් වෙනවා. මේ ශ්‍රාවය හරහාත් රෝගය ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඉතින් මේ බිබිලි හට ගැනීමත් සමගම ඔබට යම්කිසි උණ ගතියක් එනවා. හිසරදේ වගේ වෙන්න පුළුවන්. කෑම අරුචිය වගේ එන්න පුළුවන්. ඉතින් මේ කාල සීමාව උණ යම්කිසි දින කිහිපයක් තියෙන්න පුළුවන්. උණ තියෙන කාල සීමාව ඇතුළත දින 7කින් අපි නාවනවා නේද? දැන් මේ ගෙදර මේ තියෙන අපේ සම්ප්‍රදාය අනුව එහෙම කියලා එකක් නෑ. උණ 100%ක් හොඳ නම් තමයි අපි ඒ කෙනාව නාවන්නේ. එහෙම නැත්නම් නියුමෝනියා තත්ත්ව වෙනත් ආසාදන තත්ත්ව වෙන්න පුළුවන්. ඇත්තරම කොහොඹ කොළ ඉස්සර අපේ පැරැන්නෝ අපේ ඇඳ මත කොහොඹ කොළ එලලා ඒ මත තමයි අපිව රෝගියාව නිදි කරන්නේ. ඉතින් ඒකත් අපිට එකපාරට බැහැර කරන්න බෑ. කොහොඹ කොළ කියන්නේ හොඳ ඖෂධයක්, විෂ බීජ නාශකයක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පාලිත මේ කොහොඹ කොළ හොඳට සෝදලා ගත්තේ නැත්නම් කොහොඹ කොළ තියෙන ගස්වලනේ. ඉතින් විෂ බීජ තිබ්බොත් අර පුංචි එන බ්ලිස්ටර්ස් වලින් හරහා මේ බිබිලි හරහා ශරීරයට වෙනත් විෂ බීජ ඇතුළු වෙලා වෙනත් ආසාදන තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ සම්බන්ධව අවධානය යොමු කරන්න ඕනේ. මේ රෝගේ තියෙන කාල සීමාවේදී මිරිස් හොද්දක් දීලා හරියන්නේ නැහැ. හොඳට ඇඟට ප්‍රතිශක්තිය හදාගන්න අවශ්‍ය බොහොම පෝෂදායී ආහාරයක් දෙන්න ඕන. මස් මාළු කිරි බිත්තර කිසිම එකක් අවුලක් නැහැ. දෙයියෝ කෝප වෙන්නේ නැහැ. මේක දෙයියෝ නෙවෙයි හදන්නේ වෛරසයක්. ඒක නිසා මේ කාලය තුල හොඳ පෝෂණයක් තියාගෙන තමන් ඉන්න කාමරේ හොඳ පිරිසිදුව තියාගෙන හොඳට ආලෝකයේ වාතාශ්‍රය ලැබෙන්න තියාගෙන පිරිසිදු ඇඳුම් ඇඳලා ඒ දින ගාන හිටියාම මේ රෝගය ඖෂධයක් ප්‍රතිකාරයක් ගත්තේ නැත්නම් ඉබේම හොඳ වෙනවා. ඉතින් බොහෝ වෙලාවට රෝගය හැදිලා නැවත ඒ පුද්ගලයාට රෝගය හැදෙන්නේ නැහැ. අපි ජීවිතේ මේ ප්‍රතිශක්තිය ඇති වෙනවා, ප්‍රතිදේහ හැදෙනවා මේ චිකන් පොක්ස් රෝගය සඳහා. ඊට පස්සේ නැවත බොහෝ දෙනෙකුට නැවත පැපල රෝගය ආසාදනය වෙන්නේ නැහැ. හැබැයි බොහොම කලාතුරකින් කෙනෙකුට නැවත රෝගය හැදෙන්න පුළුවන්. එම තත්ත්වකුත් තියෙනවා. ඉතින් නැවත එම රෝග තත්ත්වය වෙනත් ආකාරයකින් හැදෙන්න පුළුවන්. අපි ඒක හඳුන්වනවා හර්පීස් සොස්ටර් කියලා. හර්පීස් සොස්ටර් කිව්වහම ඒක නම් මම වචනයක් කියන්නම් පාලිත. හර්පීස් සොස්ටර් රෝග තත්ත්වය ඇති වෙන්නේ ශරීරයේ එක් ස්ථානයකට. දැන් මේ පැපල රෝගයේදී ශරීරයේ අපේ හැමේ
සමේ විවිධ තැන්වල බිබිලි දානවනේ මේක එහෙම නෑ. යම් කිසි එක් ස්ථානයකට ස්නායු පද්ධතිය හරහා යන්නේ මේ වෛරස් එක. එතකොට යම් කිසි එක ස්ථානයකට තමයි තුවාලයක් ගැටිත්තක් ඇති වෙන්නේ. හැබැයි ඒක ටිකක් බරපතල වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඇහැකට ඇති වුණොත් ඇහැ වඳ වෙන්න උනත් පුළුවන්. කනකට හැදුනොත් කනේ ශ්‍රවණ තත්ත්වය නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ අනිත් ස්ථානවලට ඒක බලපාන්න පුළුවන්. ඉතින් ඒක නිසා herpes zoster තත්ත්වය ඇති වුණොත් ඒ ගැනත් අපි පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් කොහොම නමුත් ඔබේ දරුවාට chicken pox රෝගය හැදුනොත් අනිවාර්යයෙන්ම ඔහු පාසල් යන්න නැතුව ගෙදර තියාගන්න. එහෙම නැත්නම් අනිත් අයට රෝගය හැදෙන්නත් පුළුවන්. ඉතින් වාතය හරහා බෝ වෙන නිසා රෝගීන් ඉන්නවා නම් අපිට මුඛාවරණයක් පැළඳීමෙන් යම්කිසි රෝගයෙන් ආරක්ෂාවක් ලබා ගන්නත් පුළුවන්. ඉතින් අදත් අපි ඉතා වටිනා මාතෘකාවක් කතා කරා පැපල් රෝගය සම්බන්ධව නොදත් කරුණු විශාල ප්‍රමාණයක් අපේ අමිල මහත්තයා සමග සාකච්ඡා කරා. ඉතින් සම්ප්‍රදායක ක්‍රම අපිට තියෙන ඒවට සම්බන්ධ විද්‍යාත්මක හේතු ඔය ආදී එකීමකී සියල්ලම අපි සාකච්ඡා කරා. ඉතින් අපේ YouTube නාලිකාවත් සමඟ රැඳී සින්න ඔබ සැමට නැවතවතාවක් ස්තුතියි කියනවා. අපේ වීඩියෝ වැදගත් කියලා හිතනවනං යාලට මොනවහරි පණිවිඩයක් මේ තුළින් ලැබෙනවනං අපි සම්බන්ධයෙන් මොනවහරි පැමිණිලි හෝ යමක් කියන්න තියෙනවනං අදහස් යෝජනා ඉතින් කමෙන්ට් තීරුව පාවිච්චි කරන්න අපිව ලයික් කරන්න තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න කියලා බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඉතින් නැවතවතාවක් අලුත් වීඩියෝ එකක් එක්ක සම්බන්ධ වෙනතුරු ඔබ සැමට ආයුබෝවන් කියලා අපි සමුගන්නවා.